පින්වතුනි ඔබ ගාව තියෙන සත පහක දෙයක් අරයි යන්න බෑ. ඔබමයි පින්වතුනි ඒ ඉන්නේ. ඔබමයි කොහොම තේරුම් ගන්න ඕනේ? ඔබම නෙමෙයි. නමුත් ඔබමයි ඉන්නේ. හේතුව මොකද්ද? මෙතන ඔබට තිබිච්ච ආසාවල් ටික එහෙම මොකද හේතුව? මේ දැන් ඉන්නේ කලින් හිටපු ඔබම නෙමෙයිද? මම කියන්නේ ඔබ කියලා එකක් අපි හදාගමු දැන්ට. මේ කලින් හිටපු ඔබ නෙමෙයිද ඉන්නේ? හේතුව එහෙම කියන්නේ ඇයි? කලින් හිටපු එක්කෙනා කලින් හිටපු ජීවිතේ තිබිච්ච ඕනෑපාකම් ටික ඔක්කොම තාමත් ඔබට තියෙනවනේ. එහෙනම් පින්වතුනි මේ මරණය වුණා කියලා ඒ ඕනෑපාකම් එකක්වත් නැති වෙන්නේ නැහැ. ඒව එහෙම්මම තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න නූල් පොටක දෙයක් අරයි යන්න බෑ. ඔය රැස් කරලා තියෙන කිසිම දෙයක් අරයි යන්න බෑ. ඔබ ওই ටික රැස් කරන් ඉන්නේ මම දන්නවා පින්වතුනි. ඔබ ওই ටික රැස් කරන් ඉන්නේ ඔය ආස්වාද විඳින්න ඕන නිසා.